ඒ අංශක ගාන වෙනස් වෙන්නේ. කෙලින්ම ලම්බ සමච්ඡේදක නිර්මාණය කරනවා. හරිද? ගෑ මූණ එල කෙලින්ම බලයි මොකද වෙන්න ඕන වගේ බලන්න. වෙන්න ඕන දේ කිව්වම හරි. ආන් හිනා යනවා එකෙක්ට අර අන්න එහෙම. මම මේ අල්ල ගන්නවා හිටියේ එකේ. ඒකේ તો පහර දීමක් මොකද? මොකද? දෙන්න ගහ ගන්නවා. එහෙම නෙමෙයි මේ. ඒ වෙලාවේදී ශිෂ්ණයක් කැඩුනොත් තසිරි ශිෂ්ණයක් කැඩුනොත් කැපුනොත් මොන හරි වුණොත් ටික කොල්ලා ගිහින් නුවරඑළියේ එතකොට දැන් නුවරඑළිය ගිහිල්ලා වාහනෙන් බහලා බලනකොට මෙන්න යකෝ නෑ. මේ කෙනා ලිංගික ක්‍රියාවලිය පටන් ගන්නෙ මොකෙන්ද? මේ අවයවයක් එහෙම කියන්න එපා. හරි බයයි උඹලගෙන් දෙයක් අහන්න. ලිංගේන්ද්‍රිය ප්‍රාණෝද්භව නැතු යන්නේ. ඔළුව වනන්න එපා මාට්ටු වෙනවා. ඔයාට රිදෙනවද? මර. හරි. අරක වල ගන්න. ළමයා ඉපදෙනකන් අහම ඉඳලා ඉන්න. එළියට දාන්නේ නැහැ ඌ. තෝ එනවද? තෝ කරපුවා තමයි මේ ඔක්කොම. සමහර ડોක්ටර්ස්ලා පුෂ් කරන්න. ගහනවා. ඉතින් අපි ළඟ තියෙන දේවල්. වල දන්නේ නෑනේ. මේ වෘෂණ කෝෂ හැදලා තියෙන්නේ මං කිව්වේ හමකින් හැදුණු මල්ලක්. ළමයි වෘෂණ කෝෂ කියන්නේ එකක්, වෘෂණ කියන්නේ තව එකක්. වෘෂණ කෝෂ කියන්නේ මල්ල. වෘෂණ කියන්නේ ඒක ඇතුලේ තියෙන ගොනැඩ. තේරුණාද? වෘෂණ කෝෂ එකක් තියෙනවා. ඒක දෙකට බෙදිලා. ඒකට කෙනෙකුට කියන්න පුළුවන් වෘෂණ කෝෂ දෙකයි. මැද්දේ ආවාරයකින් බෙදලා තියෙන්නේ. එතකොට ඒක ඇතුලේ වෘෂණ තියෙනවා. ඇයි මේ වෘෂණ දේහෙන් බාහිරව තියන් ඉන්නේ? දේහ උෂ්ණත්වය ශුක්‍රාණු ජනන ක්‍රියාවලියට යෝග්‍ය නැහැ. වැඩි. ඒ නිසා ඊට වඩා සෙල්සියස් 2කින් විතර අඩුවෙන් තියාගන්න තමයි එළියෙන් තියලා තියන්නේ. මම හිතනවා මේ සෙල්සියස් අගය අපේ දරුවන්ට මතක වෙන්නේ නැහැ කියලා. එතකොට ඊළඟ මේ දැන් සීත වේලාවක් අපි හිතමු. දැන් ඒ අහනම් සරලව ගත්තොත් එහෙනම් අපේ ඇඟේ උෂ්ණත්වයට වඩා වෘෂණවල උෂ්ණත්වය මොනව වෙන්න ඕන? අඩු වෙන්න ඕන. ඔව්. ඒක එහෙම තමයි. වෘෂණ වලට මේ දේහ වලට වඩා වෘෂණවල උෂ්ණත්වය අඩුයි. සිසිල්. හරි? ඒක ඇත්ත. එතකොට දැන් මේ කියන දේවල් වලට හා කිව්වට ඒ කමන්නේ ඔලු වන්නන්න ඕනද? කෙල්ල හෙලවෙන්නේ නැහැ ඒ පාර. ඔව් හා කිව්වට කමන්නේ නේද? ඔව් කිව්වොත් ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟ මේ දැන් දේහ උෂ්ණත්වය අපි හිතමු ඔන්න අඩු වීගෙන යනවා. සිසිල් පරිසරයකට ගිහලා කොල්ලා ගිහින් නුවරඑළියේ. එතකොට දැන් නුවරඑළිය ගිහිල්ලා වාහනෙන් බහලා බලනකොට මෙන්න යකෝ නෑ. එතකොට ඒකට හේතුව අපේනේ පැන්ඩෝල් ගේනවා. තේ ගේනවා. ඒකට හේතුව අර දැන් උෂ්ණත්වය ඕනටත් වඩා අඩු වෙලත් බෑ. ඒ නිසා මේ මොකද කරන්නේ මේ මල්ල මෙහෙම ඇකිල. මොකද මේකේ තියෙනවා සිනිඳු පේශියම් තුනී ස්තරයක්. මොකද වෙන්නේ? සංකෝචන වෙලා මේ වෘෂණ ගේනවා ඇඟ ළඟට. හරි? එතකොට බැලුමට කෙනෙක් වික්ෂිප්ත වෙන්න පුළුවන්. නමුත් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඔය ડોක්ටර්ස්ලා මම වෙන්න යන්නේ නැහැ. ඒක බලාගත්තේ හැකි ආපහු මොන පරිසරයකට ගියොත්ද? උණුසුම් පරිසරයට ගිය ගමන් දැන් ආපහු මෙන්න වැඩි අවුල් වීගෙන යන්නේ. මොකද වෙන්නේ? මේවා ඉහිල් වෙලා සෑහෙන ලිහිල් වෙලා පහළට එනවා. මේ බලන්නකො ඉතින් අපි ළඟ තියෙන දේවල්. වල දන්නේ නේ. එතකොට එහෙනම් ඔන්න විටින් විට ඇති වෙන විටින් විට නැති වෙන ගතික විව. එහෙනම් මතක තියාගන්න ඒ එකලීමේ ඉහිල්වීමේ කේස් එක එන්නේ එතන. ඊළඟ අර ඔහොම මේ මම එකත් ඉවර කරන්නම් මේ
දැන් ශිෂ්ණේ තියෙනවා මේක මේ අපේ පාඩම් වල නෑ මම මේ වලට කියන්නේ ඔයාලා දැනුවත් වීම. එන ප්‍රශ්නයක් නෝ ශිෂ්ණේ ගැන ඔයාලට දීලා තියෙන එක වාක්‍යයයි. හරි? අයියෝ අයියෝ. අයියෝ. ආවේ අසමහරින් ආවෙත් අද බිග් මැච් නෑ මේකට. එක වාක්‍යය තියෙන්නේ. මේකේ තියෙනවා රුධිරයේ පිරෙන්න කුටීර. හරි? සම්බන්ධක පටක ලොකු ගොඩකින් මේක හැදෙන්නේ පේශිත් එක්ක. මේක පේශි කංකාල පේශිද? නෑ. කංකාල පේශි නෑ. ඒ හින්දා මේකේ පාලනය එහෙම හිතුණට එහෙම නෑ. එහෙම ගන්න බෑ. ඔව්. ඒ මෙයාට සම්බන්ධ කංකාල පේශි තියෙනවා මෙයාට ඇතුලේ. ශ්‍රෝණික හොරේනොත් ඇතුලේ. ඒවා යම් ප්‍රමාණයක පාලනයක් විතරයි ගන්න පුළුවන්. එහෙම හිතන විදියට එහෙම පාලනය කරන්න බෑ. එහෙම කරන්න බෑ. තේරුණා? එතකොට මේකේ ප්‍රාණවත් වීම සිද්ධ වෙන්නේ මෙහෙම. මේ දැන් මේ මොහොතේ ප්‍රාණවත් වෙලා නැහැ නේ මේ පේනව නේද? අමනාප වෙලා හොරෙන් බලා මේ පහළ බලාගෙන ඉන්නේ. එතකොට මේකේ මේ කුටීරවලට රුධිරේ පිරෙන්න පුළුවන්. ඒ ප්‍රාණවත් වීමේදී වෙන්නේ ඒක. ශිෂ්ණයේ ඇතුලේ තියෙන රුධිරේ පිරෙන්න පුළුවන් කුටීර වලට මොනවද පිරෙන්නේ? රුධිරය පොම්ප කරනවා ගන්නේ නෑ ආය ඇදලා. දැන් මොකද ඉන්නේ ඇතුලේ ද්‍රවස්ස ටික පීඩන්නේ? වැඩි. එතකොට තමයි ඒ අංශක ගන්න වෙනස් වෙන්නේ. කෙලින්ම ලම්බ සමච්ඡේදක නිර්මාණය කරනවා. හරි? ගෑ මූණේල කෙලින්ම බලයි මොකද වෙන්න ඕන වගේ බලන්න. වෙන්න ඕන දේ කිව්වම හරි. ඊළඟ ඔව් හාමට කියන්න දාන්නද? එතකොට ශිෂ්ණේ ප්‍රාණවත් වුණාම ඇතුලේ රුධිර පීඩනය මොකද වෙලා තියෙන්නේ? වැඩි කියන්නේ හෙනටම වැඩි. ඒ වෙලාවේදී ශිෂ්ණයක් කැඩුනොත් තසිරි ශිෂ්ණයක් කැඩුනොත් කැපුනොත් මොන වුණොත් මොන හරි වුණොත් ලේ වහනය වෙලා අධික රුධිර වහනය වෙලා තමයි ප්‍රශ්නේ ඉන්නේ. ඔව් right. මම තේරුම් ගන්නෑ. ඔන්න ලේසිනේ. right. ඔය ටික තේරුම් ගන්න දෙනවා. ඔය ශිෂ්ණේ සම්බන්ධ වලට මේ ඔයකේ තියෙන නිරෝගී බව පවත්වා ගන්න ඉතින් දුම්බීම වගේ දේවල් අතහරින තරමට හොඳයි. ඒක මොකද අර ශිෂ්ණේ ප්‍රාණවත් වීමේ ඒ ක්‍රියාවලිය දුම්බීමෙන් අඩපණ වෙනවා. ආයේ මොකුත් නැහැ. ඇත්තුලවවත් කෙලින් කරවන්න බෑ. අශ්ව බල යොදලවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ සිගරට් බොන පුරුද්දක් තියෙනවා නම් බොන්න හරි ඉතින් ඉන්නව නම් ඔන්න ඒ ගැටලු තියෙනවා. ඉතින් ඉතින් විශේෂ දැන් මේක නෑ මේක ඉතිරි ඔක්කොම ටික වල දන්නවනේ. මේ දැනට තියෙන ඊළඟට පෙර සමක් කියලා එකක් තියෙනවා. පෙර සමෙන් මේක ආවරණය වෙලා තියෙන එක ආරක්ෂාවට තියෙනවා. හරි? ඉතින් නිරෝගී බව තියෙන්න ඕන. සතියකට පාරකට හොදන්න ඕන. මේක මේ පිරිසිදු තියාගන්න ඕන නේ සර්විස් කරලා. ලියමු. පුරුෂණ කෝෂයට දැන් ඔය එහෙම වුණාම තමයි දැන් සංසුන් නිදේහය දැන් බය වෙලා නැහැ. එක්ක පහර දෙනවා එක්ක බලන්න. එහෙම නැහැ. එහෙම කරන්නේ. ඔන්න පිරිමි කෙනාගේ ලිංගේන්ද්‍රයන් උද්ගමනය වෙනවා. එතකොට ඒක වෙන්නේ බය වෙච්ච වෙලේද සංසුන් වෙලේද? සංසුන් වෙලේ. දැන් ඔන්න ලිංගික එක්වීම කරගෙන ඉන්නවා දැන් ඔන්න වැඩේ යන ගමන්. හරි? ඒ ක්‍රියාවලිය යන ටික වෙලාවකදී ශුක්‍රාණු පිටවීම ආසන්න මොහොතේ එනවා. ඒ වෙලාවේදී පිරිමි කෙනාගේ සක්‍රිය බව උපරිමයි. ආංගිනා යනවා එකෙක්ට අර අන්න එහෙම මම මේ අල්ල ගන්නවා හිටියේ අල්ල ගන්නවා මං හිටියේ හරි එතකොට උට ඉවසගෙන ඉන්න බැරිනවා ඊට පස්සේ සක්‍රිය බව උපරිමයි අන්න ඒ වෙලාවේ ඒ මොහොතේ උට තියෙන්නේ සංසුන්ද ඒ වෙලාව සංසුන්ද
නෑ ඒ වෙලාවේ මොකද්ද? ඒ වෙලාවේ මොකද්ද? ඒ වෙලාවේ ඇත්තටම උගේ ඇඟේ තියෙන්නේ වෙනම එනර්ජි එකක්. ඒකයි ප්‍රත්‍යානුවේගී පැත්තටද අනුවේගී පැත්තටද? ඒ කියන්නේ ඒ වෙලාවේ යාට තියෙන්නේ මොනවද? පහර දීමේ හෝ පලා යාමේ. පහර දී පලා යාමේ කිව්වත් කමන්නේ. තේරුණාද? ඒක කාන්තාවට ඉන්නේ මේ පිරිමියා ගැනයි කියන්නේ. කාන්තාවට ඒක ඉන්නේ කාන්තාව ප්‍රත්‍යානුවේගීම තමයි. එයා සංසුන්. ඒකිටත් මේක ඇවිල්ලා. ඒකේ તો පහර දීමක් මොකද? මොකද? දෙන්න ගහ ගන්න. එහෙම නෙමෙයි මේ. හරි? පිරිමි කෙනාට දැන් ඇවිල්ලා තියෙන්නේ මොනවද? පහර දීමේ හෝ පලා යාමේ වගේ ඒ කියන්නේ කොටින්ම දැන් මෙයාගේ ප්‍රත්‍යානුවේගීකින් ටික මෙයා අනුවර්තන වෙනවා මොකේද? අනුවේගීයකට. අනුවේගී කියලා කියන ගමන් මේ අහන්න. මේක ඇත්තට මේක හොඳ ස්ටෝරියක්. හරිද? ඒක වෙච්ච ගමන් අන්න අනුවේගී එකේ පල්ලෙහෙම තියෙන මොනවද? මොන උදාහරණයමද? හයියෙන් ශුක්‍රාණු උදාහරණය. දැක්කද? පිරිමි කෙනා ලිංගික ක්‍රියාවලිය පටන් ගන්නෙ මොකෙන්ද? මේ අවයවයක් එහෙම කියන්න එපා. හරි බයයි උඹලගෙන් දෙයක් අහන්න. ලිංගික ක්‍රියාවලිය පටන් ගන්නෙ මොකෙන්ද? අනුවේගීද ප්‍රත්‍යානුවේගීද? ප්‍රත්‍යානුවේගීකින් පටන් ගත්තට ටික මෙයා එනවා මොකේද? අනුවේගී අවස්ථාවට. අවසානය මොනවා උදාහැරීමද? ශුක්‍රාණු උදාහැරීම. ඒකයි. හරි? ඔයාලා මන් දෙයක් බලන්නවත් එපා. ඒක අපේ කතාවක්. ඒකෙන් පස්සේ ෂණිකව ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් බව නැතු යන්නේ. ඔළුව වනන්න එපා මාට්ටු වෙනවා. හරි? ඔළුව වනන්නද කෙලින් තියන් ඉන්න ඕන. එකෙක් කියන්න ගියා. අයනම් මට කියන්න අනුවේගී එකේදී ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වෙනවද ප්‍රාණවත් බව අහිමි වෙනවද? අන්න ඒකනේ. තේරුණාද? ඒකයි. ඉතින් මේවා ඔයාලා දැනගන්න ඕන දේවල්. හේතුව මේ පොතේ තියෙනවා. පාඩමේ තියෙනවා නම් මම මේක උගන්වන්න නැතුව මේක උගන්වන්න නැතුව මම මොනව කරලා පෙන්නන්නද? උගන්වන්න වෙනවනේ. එළියේ ඉන්න මුන් කියනවා මං ගණන් ගන්නෙත් ඒකයි. මට වැඩක් නැහැ. පාඩමේ තියෙනවා. ඒතර මං ඒක ගලපලා දෙන්න ඕන. එහෙනම් පිරිමි කෙනාගේ ඇත්තටම ලිංගික ක්‍රියාව පටන් ගත්තේ මොකෙන්ද ළමයි? ප්‍රත්‍යානුවේගී. ඊට පස්සේ ටික යා මොකේද එනවද? අනුවේගී. අන්තිමට නතර වෙන්නේ මොනවද දාලාද? මොනවද දාලාද? ශුක්‍රාණු උදාහරණ. ඒතර යෝනි මාර්ගයේ මොකක් හරි සිද්ධියක් මොකක්ද ඒ බලවේදී? යෝනි මාර්ග සංකෝචන ඒක වෙන්නේ දරු ප්‍රසූතියේදී. ඒක එතනදී කරන්නේ නැහැ. ශුක්‍රාණු උදාහරණයෙන් ඕන්න මෙන්නකොට මේ යෝනි මාර්ගෙත් මේ සංකෝචන වගේ ඒවා ඉන්නේ. ඒක වෙන්නේ මොන ප්‍රසූතියේදීද? දරු ප්‍රසූතිය. දරු ප්‍රසූතියේදී ගෑනු ළමයෙකුට එන්නේ ඇත්තටම ප්‍රත්‍යානුවේගීද අනුවේගීද? අනුවේගී. ලොකු එනර්ජියක් තියෙනවා. ඇයි නෝනේ කියලා මිනිහා මෙබුණොත් කරකවලා ගන්න යතට. ඔයාට රිදෙනවද? මර. හරි. කරකවලා ගන්න. ළමයා ඉපදෙනකන් අහව ඉඳලා ඉන්නේ. එළියට දාන්නේ නැහැ ඌ. තෝ එනවද? තෝ කරපුවා තමයි මේ ඔක්කොම. ඒ වෙලාවට පැත්ත පළහද කතා කරන්න එහෙම යන්න හොඳ නැහැ. අන්තිමට යනකයි ඔය සමහර ડોක්ටර්ස්ලාට එහෙම දැන් සමහර ડોක්ටර්ස්ලා පුෂ් කරන්න ගහනවා. කොන බැරෙන්න වදින්නේ. ඒ වදින එක පිරිමි දෙන්නෙක්ගෙන් කෑවා වගේ. හරිද? ඊට ડોක්ටර්ට අසනීපෙත් අමාරු නෑ. මොකද්ද වෙනව? කවුද? ඔයා කවුද? මං කවුද? අපි මොකද මෙතන? හරි? කන්න පැන්නේ ගාන්නේ. රයිට්.